අපි එහෙනම් අද කතා කරමු පියෝවල 5 වෙනි ගාන. පාර්ට් එකේ 5 වෙනි ගාන. මේ තමයි සීමාව. මේක සීමාව කියන පාඩම අපිට ගොඩක් වැදගත් පාඩමක්. මොකද අවකලනයේට අපි මූලාරම්භය ගන්න සීමාව කියන පාඩමේ. හරි. මම මේ තියරිටික ඉක්මනට කියලා දීලා අපි ගණන් ටිකක් හදමු. සාය මේ පාස් පේපර්ස් ගණන් ටිකක් එහෙම හදලා මම ඉක්මනට තියරිටික යන්න. මේ හරි අපි ඉස්සෙල්ලා කියමු මොකක්ද බලමු සීමාව කියන්නේ කියලා. සීමාව කියන්නේ සරලවම ගත්තොත් මොකක් හරි එකක් මොකක් හරි එකට ලං වෙද්දී යම් කිසි දෙයක වෙනස් වීම. රයිට්. මේ වගේ දෙයක්. හරිද? දැන් අපි ගමු මේ වගේ එක y සමානයි 2x. හිතන්න දැන් y සමානයි 2x මිනිහා සරල රේඛාව වැන්දොත් මෙන්න මෙහෙමනේ තියෙන්නේ. හරිද? මූලාක්ෂය හරහා යන්න ඕනේ. y සමානයි 2x අපි රේඛාව වැන්දොත් මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. මේකේ x කියන කෙනා මොකක් හරි අගයකට ලං වෙද්දී x කියන කෙනා මොකක් හරි අගයකට ලං වෙද්දී y ශ්‍රිතයේ වෙනස් වීම තමයි අපි සීමාව කියන පාඩමෙන් කතා කරන්නේ. x කියන කෙනා වෙනස් මොකක් හරි එකකට ලං වෙද්දී y කියන කෙනා. දැන් හිතන්න මෙතන අපි 1 2 3 මෙන්න මේ වගේ තියෙනවා කියලා. මේකේ x කියන කෙනා මෙතන ඉඳන් කොහෙට මෙන්න මෙහෙම යනවා. යනකොට හිතන්න මෙයා එකට ලං වෙනවා. හැබැයි එකට සමාන වෙන්නේ නැහැ. මෙයා මෙතන ඉඳන් එකට ලං වෙද්දී y ශ්‍රිතය කීයට යනවද කියලා එක තමයි කියන්නේ. x කියන කෙනා එකට ලං වෙද්දී y කීයට යනවද කියලා තමයි කියන්නේ. ඒතර කවදාවත් ඒතර දැන් මෙන්න මේ ඒක මෙහෙම ළමයි ලකුණු ගන්න. x සමානයි එක නෙමෙයි. x සමානයි එක නෙමෙයි. අපි සීමාවක් ලකුණු කරන්නේ මෙන්න මේ වගේ. ලිමිට් සීමාවකට කියන අපි ඉංග්‍රීසි වලින් ලිමිට්. x කියන කෙනා එකට යනවා. ඔන්න ඕක තමයි සීමාවක් කියලා අපි කියන්නේ. x සමානයි එකයි x එකට යනවා කියන එකේ සම්පූර්ණ දෙකක් මෙතන තියෙන්නේ. මේ දෙක සමාන නැහැ. x සමානයි කියන්නේ already x වල absolute value එක කියන එක. x වල හරිම value එක. මෙතන කියන්නේ x එක කියන්නේ x එක නෙමෙයි. හැබැයි x කියන කෙනා එකට සීමා වෙනවා. කියන්නේ එකට ආසන්න වෙනවා. හරිද? ඔන්න ওই දෙක තමයි සීමා වෙයි සහ සමාන කියන එකේ තේරුම. හරි මම දැන් කෙලින්ම අපි තියරි වලට යම්. කෙලින්මම සීමාවේ තියෙන මේන් කරුණු ටික කියනවා. නිකන් මේ වගේ හිතන්න. ඔය හිතමු නිකන් මෙහෙම ලිමිට් x කියන කෙනා යනවා අනන්තයට. y සමාන 1/x. x කියන කෙනා අනන්තයට යද්දී 1/x කියන කෙනාගේ y ගේ වෙනස. y වෙනස් වීම. ඒ කියන්නේ x කියන කෙනා අනන්තයට යද්දී 1/x. මෙතන දැන් මෙන්න අපි y සමානයි 1/x නේ. මම මේක ඔයගලන්ට පෙන්වන්න වෙන විදිය. දැන් y සමානයි 1/x කියන කෙනාගේ ශ්‍රිතය එන්නේ මෙහෙමනේ. මෙන්න මේ වගේ ශ්‍රිතයක් එන්නේ. y සමාන 1/x ශ්‍රිතය මෙන්න මෙහෙම එන්නේ. ස්පර්ශෝන්මුඛයක් එන්නේ දෙපැත්තෙන්ම. හරිද? මෙතන තියෙන කේන්ද්‍රය. මෙතන කියන්නේ x කියන කෙනාට අපි මොකක් හරි අගයන් දානවා. දැන් x එකේදී y කීයද? x එකේදී y එකයි. හරිද? x කියන කෙනා දෙකේදී x කියන කෙනා දෙක දාපුවම y භාගයයි. ඒතර මෙහෙම යද්දී x කියන කෙනා අනන්තයට ලං වෙනකොට y මොකක්ද වෙන්නේ? y එන්න බිඳුවට ලං වෙනවා. ඔක තමයි මෙතන කියන්නේ. x කියන කෙනා මෙතන අනන්තයට යද්දී y වලගේ එන්න බිඳුවට ලං වෙනවා. නේ? භාගයයි. ඊට පස්සේ x 3ට ගියපුවාම එනවා 3ට ගියම y 1/3යි. ඊට වඩා අඩුයි. එහෙම x කියන කෙනා අනන්තයට මෙන්න මෙහෙම ලං වෙනවා. 3 4 5 6 10 11 100 1000 ලක්ෂය කෝටිය ඔන්න ඔහොම ගිහිල්ලා අනන්තයට ලං වෙනවා. එතකොට y කියන ශ්‍රිතේ මේකනේ. මේක තමයි y කියන ශ්‍රිතේ. y සමාන 1/x ශ්‍රිතේ මේ තියෙන්නේ. මෙයා එන්න බිඳුවට ලං වෙනවා. ඔක තමයි මෙතන කියන්නේ. එතකොට x අනන්තයට යනකොට මෙතන වෙන්නේ මේ අනන්තයම 1ට අනන්තය ගත්තාම එයා 1ට ලොකු වගේකට යනකොට වෙන්නේ සම්පූර්ණගේ බිඳුවක් වෙනවා.
දැන් මෙහෙම ගත්තොත් එකයට හිතන්න දැන් එක තියෙනවා එකයට එක එකයිනේ එකයට 10 ගත්තාම 0.1යි එකයට 100 ගත්තාම 0.1යි ඔය වගේ යට තියෙන හරයේ තියෙන අගය වැඩි වෙන්න වෙන්නේ මෙයා එන්න බිඳුවට ලං වෙන එක වැඩි වෙනවා සම්පූර්ණ අගේ මෙන්න මේ සම්පූර්ණ අගේ මෙයා එන්න වැඩි වෙන්න මේ සම්පූර්ණ අගේ එන්න අඩු වෙනවා ඒ කියන්නේ මෙයා එන්න බිඳුවට ලං වෙනවා හැබැයි කවදාවත් බිඳුව වෙන්නේ නැහැ හරිද එතකොට එතකොට මෙයා කවදාවත් බිඳුවක් වෙන්නේ නැහැ එතකොට එකයට අනන්තයක් කියන්නේ බිඳුවක් නෙමෙයි හරිද කියලා සමානයි බිඳුව නෙමෙයි මේක සම්පූර්ණයෙන් වැරදි එකයට අනන්තය කියන කෙනා බිඳුවට සීමා වෙනවා එතකොට මෙතන කියන්නේ x කියන කෙනා අනන්තයට යද්දී y වලට මොකද්ද වෙන්නේ සරලම මොකද තමයි කියන්නේ එතකොට y බිඳුවට ලං වෙනවා හරිනේ අය පළවෙනි එක හරි දැන් බලමු නිකන් මේ වගේ එකක් හරිද ඉතින් මොකද මෙහෙම තිබ්බහමත් එච්චරයි ඉතින් හරිද දැන් ඒක ආයෙ ඕනේ කතා කරන්න ඊළඟට දැන් මෙහෙම එකක් ගත්තොත් ලිමිට් x කියන කෙනා a කියලා එකට එනවා a කියන්නේ මේකේ මොකක් හරි තාත්වික අගයක් එකයට ඒ කියන්නේ නෙමෙයි k කියලා එකක් තිබ්බොත් මේකේ k කියන්නේ නියතයක් k නියතයක් මේකේ k කියන්නේ ඒතර නියතයන්නේ ඒතර k ම තමයි උත්තරේ මේ කියන්නේ මේකේ x වෙනස් වුණා කියලා ඒකෙන් k වලට කිසි බලපෑමක් නැහැ මොකද k කියන්නේ x වලින් ස්වයක්ත පදයක් x ගේ කිසිම x මොන විදිහට වෙනස් වුණත් k වල k වෙනස් වෙන්නේ නැහැ k ට කිසි බලපෑමක් නැහැ නැත්නම් ඔය නියතයක් තිබ්බොත් නියතයකට සීමාව ගත්තාම ගෙලිම නියතයක් එන්නේ එතකොට අපි නිකන් මෙහෙම එකක් ඉතින් මේක මම කලින් කිව්වා වගේම තමයි x a යද්දි x තිබ්බොත් විචල්යක් තිබ්බොත් මේක x a වලට යද්දි x කියන කෙනා a වලට සීමා වෙද්දි මෙතන x a ට සමාන වෙනවා හරිද මෙයා a ට යනකොට මෙයා a වෙනවා මොන සරල දෙයක් හරිද ඊළඟට මේ වගේක් ගත්තොත් අපි මේ වගේක් ගමු අපි හරි මේ වගේක් ගමු ලැම්ඩා කියන්නේ නියතයක් කියලා ගමු නියතයක් ලැම්ඩා නියතයක් ලිමිට් x කියන කෙනා a වලට යනවා ලැම්ඩා fx හරිද අපිට ඕන නම් මේක මෙහෙම අපිට පුළුවන් මේව නියතයක් තිබුණාද මම කියවන නියතයක් මේ විචල්යක් වෙනස් වුණාට නියතයක් වෙනස් වෙන්නේ නැහැනේ ඒතර කෙලින්ම අපිට නියතය එළියට අරගෙන මෙන්න මේක වෙනම සලකන්න පුළුවන් යද්දි fx ඒතර මේක අපි තවදුරටත් සුළු කරපුවාම ලැම්ඩා fa තේරුණානේ හරි මේ දැන් මේ කියන දන්නවනේ මේ කියන විචාරය දන්නවනේ x වෙනස් වෙනකොට fx කියන ශ්‍රිතය වෙනස් වෙනවා x a ට යනකොට fx කියන ශ්‍රිතය fa වෙනවා තේරුණා නේද හරි ඊළඟට බලමු මේ වගේ තමයි බලමු මෙහෙම එකක් තිබ්බොත් ලිමිට් x a ට යනවා fx ධන හෝ ඍණ gx මේ වගේ එකක් තිබ්බොත් අපිට මේවා වෙන වෙනම ලියන්න පුළුවන් වෙන වෙනම සීමාව දාන්න පුළුවන් වෙන වෙනම මෙහෙම සීමාව දාන්න පුළුවන් ඊළඟට ඔය එකතුවක් තිබ්බොත් මම මෙහෙම දිගටම ලියාගෙන යන්න ඊළඟට ගුණිතයක් තිබ්බොත් ඒට යද්දි fx gx මේකත් අපිට වෙන වෙනම ගන්න පුළුවන් ලිමිට් x a ට යනවා fx වැඩි කිරීම ලිමිට් x a ට යනවා gx මොහොම ලියන්න පුළුවන් බෙදීමක් තිබ්බත් ඔච්චරම තමයි හරිද ආයි වෙනසක් නැහැ ඒක මම ලියන්න ඕනේ බෙදීමක් තිබ්බත් ඕකම තමයි වෙන්නේ වෙන වෙනම හරි මම එකක් ලියන්නම්කෝ දැන් මෙහෙම ලිමිට් x a ට යනවා fx බෙදීම gx මේක ලියන්න පුළුවන් limit x a ට යනවා fx බෙදීම limit x a ට යනවා gx මෙහෙම ලියන්න පුළුවන් හරි ඊළඟට තව පොඩි එකක් තියෙනවා හරි මේ ටික මෙහෙම තමයි හැසිරෙන්නේ නෝට් එකක් දාගන්න ඕන වීඩියෝ පෝස් කරලා ඔයාලට දාගන්න පුළුවන් ඊළඟට
මේ වගේ එකක් තිබ්බොත් ලිමිට් x යට යනවා වර්ගමූල fx. මේක අපිට කෙලින්ම වර්ගමූලය මේ ඇතුළටම දාන්න පුළුවන් ලිමිට් x යට යනවා fx. ඒ කියන්නේ වර්ගමූලය ඇතුළට මේක ගන්න පුළුවන් කෙලින්ම. එතකොට අපිට ලිමිට් x යට යනකොට fx හොයලා ඒන උත්තරේ වර්ගමූලය තමයි මේකේ උත්තරේ. හරිද? ඔය වගේම තමයි බලයක් තිබ්බොත් මෙහෙම මෙහෙම ලිමිට් x යට යනවා fx වල බලමු නිකන් n වෙනි බලය. මේ කෙලින්ම දාන්න පුළුවන් සම්පූර්ණ එකටම ලිමිට් x යට යනවා fx n. මම ලියන්න පුළුවන්. එතකොට x යට යද්දි fx එව්වා. ඊට පස්සේ මේකේ උත්තරය ගන්න ඕන සම්පූර්ණ බලය ගත්තා. ඊළඟට හරි අපි ඊළඟට බලමු දැන් මෙහෙම බලන්න. දැන් මම කිව්වේ අපි හරි මම ඉස්සෙල්ලා මෙහෙම ආරම්භයක් දෙන්න. අපි මැත්ස් ගත්තාම ගණිතය ගත්තාම ගණිතයේ තියෙනවා තාම ගණිතඥයෝ හොයාගත්තේ නැති අගයන් ටිකක්. අපි ඒවට කියනවා අර්ථ විරහිත අගයන් කියලා. අර්ථ විරහිත හෝ තාම අයිඩෙන්ටිෆයි කරගත්තේ නැති අගයන් තියෙනවා. නිකන් මෙන්න මේ වගේ නිකන් අනන්තය කියන කෙනා බෙදීම අනන්තය. හරිද? අනන්තය කියන කෙනා බෙදීම බිඳුව. ඊළඟට අනන්තය කියන කෙනා ඍණ අඩු කරනවා අනන්තයෙන්. ඊළඟට නිකන් මේ වගේ එකක් මොකක් හරි k කියලා නියතයක් තියෙනවා. ඒක බෙදනවා බිඳුව. මෙන්න මේ අගයන් තාම ගණිතඥයන් විසින් හොයාගත්තේ නැති අගයන් මේතන තියෙනවා. තාම මේවට හරි වැලියු එකක් තාම කවුරුත් හොයාගෙන නැහැ. හරිද? තාම ගණිතඥයෝ බලනවා ඇත්තට මේ වගේ මොන වගේ වැලියු එකක් එනවද කියලා තාම ඒගොල්ලෝ try කරනවා හොයන්න. හරිද? ඒක දැන් මේ වගේ ඒවා දැන් එතකොට දැන් හිතන්න දැන් මේ වගේ දැන් අපි සීමාවක් ගත්තොත් ලිමිට් කියන හිතන්න මෙහෙම x බිඳුවට යනවා 1යට x. දැන් x බිඳුවට යද්දි මෙතන 1යට බිඳුවක් වෙනවනේ. එතකොට මෙතන අර්ථ විරහිත අගයක් එනවා. එතකොට තාම එතකොට නිකන් එතකොට එතන වැලියු එකක් එන්නේ නැහැ. කිසි වැලියු එකක් එන්නේ නැහැ. එතකොට නිකන් අර්ථ විරහිත අගයක් තමයි එන්නේ. ඒක එතන වැලියු එක හොයාගත්තේ නැති එකක්. එතකොට හිතන්න පුළුවන් දැන් ඔයගොල්ලන් තව හිතන්න පුළුවන් දැන් මෙතන අනන්තයේ බෙදීමෙන් ඉඳ මේකට මේක කපලා එක ගන්න පුළුවන් කියලා. එහෙම ගන්න බෑ. හරිද? මේතන තියෙන්නේ ඉතා විශාල අගයක්. හරියට වැලියු එකක් දන්නේ නැති ඉතා විශාල අගයක් තියෙනවා. හරේ තියෙන්නේත් හරියට වැලියු එකක් දන්නේ නැති ඉතා විශාල අගයක්. ඉතින් අපි හරියට ඒ වගේ අගයක් දන්නේ නැත්නම් කොහොමද මෙහෙම කපන්නේ? හරිද? එහෙම කපන්න බෑනේ. හරියට අගයක් අපි හොයාගත්තේ නැති එකක් තියෙනවා මෙතන. ඒ වගේම තමයි මෙතනත්. මේ දෙක මෙහෙම අඩු කරන්න බෑ. අඩු කරලා මෙතන කට්ටි කියනවා දැන් මෙතනත් අනන්තේ මෙතනත් අනන්තේ අඩු කරලා බිඳුව ගන්න පුළුවන් කියලා. එහෙම බිඳුවක් ගන්න බෑ. මෙතන තියෙන වැලියු එක අපි දන්නේ නැහැ කීයද කියලා. මෙතන තියෙන වැලියු එකත් අපි කීයද කියලා දන්නේ නැහැ. හරිද? ඔන්න ඔය වගේ පොඩි පොඩි පොයින්ට්ස් එකක් තියෙනවා. ඔය චුට්ටක් මතක තියාගන්න. එතකොට දැන් මෙහෙම තිබ්බහම මේකකට වැලියු එකක් ගන්න බෑ අපිට. හරිද? 1යට x කියන කෙනා එතකොට x බිඳුවට යනවා. එතකොට මෙතන 1යට x කියන කෙනා 1යට බිඳුවක් එනවා. වෙන්න බෑනේ. ඉතින් එහෙම වැලියු එකක් තාම සයන්ටිස්ට්ලා හොයාගෙන නැහැ. එතකොට මෙන්න මේ වගේ ඒවා මේ වගේ අර්ථ විරහිත අගයන් වෙන ඒවා අපිට පුළුවන් සීමාවේ පොඩි වෙනස් කිරීම වගේක් කරලා ඒවා නිකන් ඒවට වැලියු එකක් තියෙන අගයක් බවට පත් කරගන්න. හරිද? ඔන්න ඒක තමයි පළවෙනි එක. අපිට පළවෙනි එක පුළුවන්. හරිද? නිකන් මෙන්න මේ වගේ පොඩි පොඩි දේවල් ටිකක් කරන්න පුළුවන්. ඉතින් ලිමිට් x කියන කෙනා දෙකට යනවා. x ඍණ දෙක බෙදීම x ඝනය ඍණ 8. මේ වගේ ගත්තාම දැන් මේකේ x දෙකට යනකොට මෙයා දෙකට යනවා. උඩ බිඳුවක් වෙනවා. ප්‍රශ්නයක් නැහැ නේ. හරිද? දෙක ඍණ දෙක උඩ බිඳුවක් වෙනවා. එහෙම ප්‍රශ්න. යට බලන්න වෙන දේ. යට x දෙකට ගියපුවාම දෙකේ ඝනය 8යි. 8 යට 8 බිඳුවක් වෙනවා. අර්ථ විරහිත වෙනවානේ. ඒතර මෙන්න මෙහෙම අපිට උත්තරයක් හොයන්න බෑ. ඒකින්ද මේක පොඩි වෙනස් කරමු. පොඩි මේ සමීකරණේ පොඩි හැඩය වෙනස් කරනවා.
අපිට පුළුවන් මෙහෙම කරන්න ලිමිට් x යනවා 2ට x ඍණ 2 බෙදනවා මේක අපිට පුළුවන් ඝන දෙක අතරේ දන්නවනේ x ඍණ 2යි x වර්ගය x වර්ගය ධන 2යි x ධන 4 x ධන 4 මේකට මේක කැපෙනවා දැන් ප්‍රශ්නයක් නැහැ යට දැන් කෙලින් මේක ලිමිට් දාන්න පුළුවන් x 2ට යනවා යට එනවා x වර්ගය ධන 2යි x ධන 4 දැන් බලන්න x මෙතන ඔක්කොම එකතු කිරීමයි තියෙන ප්‍රශ්නයක් නැහැ. ඒතර මේක උත්තරේ කීය දෙන්නේ? x 2ට ගිහම 4යි මෙතනත් 4යි 4යි 4ට 12යි. එකයට 12ක් එනවා. හරි අපිට අර්ථ විරහිත පදයක් එන්න තිබ්බ එකක් අපි වැලියු එකක් දුන්නා. පොඩි වෙනස් කිරීම වගේක් කරලා. හරි. ඔක තමයි ඉතින් සරලවම ගත්තොත් ඔය වගේ එකේ වෙන්නේ. ඒතර මෙහෙම එකක් දුන්නොත් අපිට තවත් වැඩක් ඔය කරන්න පුළුවන්. මෙන්න මේ වගේ ටයිප් එකක් දුන්නා. හිතන්න එහෙම තියෙන ලිමිට් x යනවා x අනන්තයට යනවා. මෙන්න x අනන්තයට යන වගේ එකක් දුන්නොත්. හරිද? not මෙන්න 3x වර්ගය ධන 3x වර්ගය ඍණ 2x ධන 4 ඍණ 2x ධන 4 බෙදීම 5x ඝනය ඍණ 3x ධන 3 5x ඝනය ඍණ 3x ධන 3 දැන් මේක x අනන්තයට ගියපුවාම අපි නිකන් මෙතන ගන්න බෑනේ. ඒතර මෙතන අනන්තයේ බෙදීම අනන්තයක් වගේ එනවා. දැන් එහෙම මම කියවනේ මේ වගේ වැලියු තාම හොයාගෙන නැහැ කියලා මිනිස්සු. මේකෙත් අපිට පුළුවන් ඔයාලට පේනව නේද යට පුළුවන් මෙහෙම එකක් කරන්න. අපිට හරයේනේ වැඩිම බලය තියෙන්නේ. ඒතර හරයේ තියෙන වැඩිම බලය ලවය ගැන හිතන්න එපා. හරයේ තියෙන වැඩිම බලය එළියට ගන්න. ඒතර මට මෙන්න මේ වගේ එනවා. ලිමිට් x අනන්තයට යද්දී අපි ගන්නෙ මේ හරයේ බලය ගන්න. දැන් මෙතන ගත්තාම මාත්‍රයේ වැඩිම තියෙන්නේ මොකේද? හරයේ තමයි වැඩිම මාත්‍රය තියෙන්නේ. ඒතර අපි එළියට ගන්න x ඝනය. x ඝනයක් එළියට ගත්තාම දෙපැත්තෙන්ම ගන්නවා. උඩින් යටින් දෙකෙන්ම ගන්න x ඝනයක් එළියට. x ඝනය බෙදීම x ඝනයක් ගන්නවා උඩින් යටින් දෙකෙන්ම. ඒතර මෙතන කොහොමද මේ 3x වර්ගය? ඒතර 3 බෙදීම x එනවා. ඍණ 2 බෙදීම x වර්ගය. ධන 4 බෙදීම x ඝනය. කොහොමද එන්නේ? එතන එනවා 5 ඍණ 3 බෙදීම x එනවා. ධන 3 බෙදීම x වර්ගය. එහෙම එන්නේ. ඊළඟට දැන් ඔයාලා පේනවනේ. දැන් මෙතන මේ කැපෙනවා මේක. මේක අපලා දාන්න පුළුවන්. හරි දැන් මෙතන ප්‍රශ්නයක් නැහැ. දැන් x කියන කෙනා අනන්තයට යනවා. x කියන කෙනා අනන්තයට යනවා. එතකොට වෙන්නේ මොකද? නේ? ඊට විශාල අගයකට යනවා. එතකොට මෙයා සීමා වෙනවා බිඳුවට. මෙයාත් බිඳුවට යනවා. මෙයාත් බිඳුවට යනවා. මෙයාත් බිඳුවට යනවා. මෙයාත් බිඳුවට යනවා. එතකොට මෙතන එනවා බිඳුව බෙදීම 5. ඒ කියන්නේ බිඳුවයි. 5 මෙතන ප්‍රශ්නයක් මෙතන නියත යන්නේ තියෙන්නේ. මෙයාත් x කියන කෙනා අනන්තයට යනවා. ඊට විශාල අගයකට යනකොට ටෝටල් එක බිඳුවට යනවා. මෙයාත් 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 බිඳුවට යනවා. එතකොට මෙයා 5 බිඳුවක් යනවා. හරි බිඳුව බෙදීම 5 බිඳුවක් යනවා. ඒ වගේ තමයි ගන්නෙ. හරි බහුපද ඊළඟට අපි බලමු නිකන් බහුපදයක් දුන්නොත් නිකන් මේ වගේ හරිද රයිට් බලමු මේ වගේ එකක් මෙයා බලමු ලිමිට් x කියන එක අනන්තයට යනවා x ඝනය ධන x වර්ගය මේ වගේ එකක් කෙලින්ම කරන්න තියෙන අපිට හරිද අපි විචල්‍යයේ වැඩිම බලය එළියට ගන්නවා. මොකද මේක විචල්‍යයේ බලය වල x ඝනය. මේ වගේ එකක් තිබ්බොත් බහුවශීතයක් තිබ්බොත් විචල්‍යයේ වැඩිම බලය තමයි x ඝනය. මේ තව මොකක් හරි එකක් දාමු කියලා. මෙහෙම 4යි x ධන 5. මෙහෙම එකක් තිබ්බොත් දැන් මේ තියෙන බහුවශීතේ වැඩිම විචල්‍යයේ තියෙන මේ වැඩිම බලයක් තියෙන මේකනේ. මේක එළියට ගන්නවා. හරි. ඒතර මෙයා එළියට ගත්තාම මෙතන x ඝනය එනවා. එක ධන මෙතන ගත්තාම එක යට x එනවා මෙතන ගත්තාම 4 බෙදීම x වර්ගය එනවා 5 බෙදීම x ඝනය එනවා එතකොට
මෙයාත් x බිඳුවට යනවා x අනන්තයට යනවා මෙයා බිඳුවක් වෙනවා මෙයා බිඳුවක් වෙනවා මෙයා බිඳුවක් වෙනවා එතන එකක් එනවා x කියන අනන්තය වෙනවා ඒතර x කියන අනන්තය වෙනකොට මේ සම්පූර්ණ ශිතේ අනන්තයට සීමා වෙනවා හරි ඊළඟට බලමු හරි තව තියරි එකක් තියෙනවා මෙතන පොඩි හරිද පොඩි තියරි එකක් මේක මම මේ ඔප්පු කරන්න යන්නේ මේක පොඩි ඔප්පු කිරීමක් තියෙනවා මම ඔප්පු කිරීම කරන්න යන්නේ මම පරස් කාලා මේ තියරි කියලා දෙන්න මෙහෙම එකක් තිබ්බොත් limit x කියන කෙනා a ට යනවා හරිද a ට යනකොට මෙන්න මෙහෙම තිබ්බොත් x වල n වෙනි බලය ඍණ a වල n වෙනි බලය බෙදීම x ඍණ a කියන කෙනා කෙලින්ම මෙන්න මේ විදිහට එන උත්තරේ n වතාවක් a වල n ඍණ 1 මේකේ හොඳ ඔප්පු කිරීමක් තියෙනවා ඒ කියන්නේ x කියන කෙනා හිතන්න යම්කිසි අගයකට යනවා යම්කිසි අගයකට යනවා එතකොට මෙතන ශිතේ තියෙන්න ඕනේ x වල යම්කිසි බලයක් ඍණ මේ x කියන කෙනා යන අගේ යම්කිසි බලයක් බෙදීම x ඍණ x කියන කෙනා සීමා වෙන අගේ මෙහෙම තිබ්බොත් මේ n කියන කෙනා ඕනම එකක් වෙන්න පුළුවන් ඕනම බලයක් එන්න පුළුවන් මෙහෙම තිබ්බොත් කෙලින්ම අපිට ලියන්න පුළුවන් n වතාවක් a වල n ඍණ 1 මේ තමයි එන උත්තරේ හරි මේකේ ලස්සන ඔප්පු කිරීමක් තියෙනවා ඒක ඔයගොල්ලෝ ටිකක් හොයලා බලන්න මම මේ වීඩියෝ කරන්න ගියොත් වීඩියෝ ගොඩක් දික් වෙනවා දැන් මම පොඩි උදාහරණයක් ඔකෙන් පෙන්නන්නම් මෙන්න මේ වගේ හිතන්න මෙහෙම තියනවා කියලා අපිට මෙන්න මෙහෙම තිබ්බොත් අපිට right බලන්න x ඝනය ඍණ a ඝනය බෙදීම x වර්ගය ඍණ a වර්ගය මෙහෙම තිබ්බොත් limit x කියන කෙනා යනවා 3ට මේ 2ට යනවා x කියන කෙනා 2ට යනවා එතකොට x ඝනය ඍණ 2 ඝනය බෙදීම x වර්ගය ඍණ a වර්ගය දැන් මේක අපි අර ෆෝමැට් එක ගන්න ඕනේ මොකද මේ ෆෝමැට් එක xn ඍණ an බෙදීම x ඍණ a මේ ෆෝමැට් එකට මේක ගන්න ඕනේ මොකද ගත්තොත් තමයි අපිට කෙලින්ම අර උත්තරේ ගන්න පුළුවන් a වතාවක් sorry n වතාවක් a වල n ඍණ 1 හරි එතකොට අපිට මේක ගන්න පුළුවන් කෙලින්ම අපිට මේක අර ෆෝමැට් එක ගන්න ඕනේ එතන මෙන්න මෙහෙම වැඩක් කරන්න පුළුවන් අපිට x යනවා 2ට x ඝනය ඍණ 2 ඝනය බෙදීම x වර්ගය ඍණ a වර්ගය පද මේ මොකද පද දෙක අන්තරය හරිද අන්තරය ගත්තොත් x ඍණ a එනවා x ඍණ a x ධන a එනවා අපි පොඩ්ඩක් මේක චුට්ටක් මෙහාට කරගන්නවා 2 x ඝනය ඍණ 2 ඝනය බෙදීම x ඍණ a වතාවක් 1 යට x ධන a sorry x ඍණ 2 වතාවක් 1 යට x ධන 2 දෙකක් යනවා මෙහෙම තිබ්බාම දැන් බලන්න දැන් මෙතන අර ෆෝමැට් එකට හැදලා මේ එතකොට මෙතන උත්තරය අපිට ලියන්න පුළුවන් 3 වතාවක් හරිද 3 වතාවක් 2 3 ඍණ 1 3 ඍණ 1 කියන්නේ 2යි වැඩි කිරීම මෙන්න මේ කැලේට සීමාව වෙනවා එතකොට x 2ට යද්දි මේ සම්පූර්ණ කෙනා 4ට යනවා 1 යට 4 එතකොට මෙතන 4ට මේක වෙන උත්තරේ 3 හරි හරි right තව පොඩි තියරි එකක් තියෙනවා ඒකත් මම කියලා දෙන්න තවටියක් තියෙනවා ඊට පස්සේ ඒකෙන් පස්සේ සාමාන්‍යයෙන් සීමාවේ ගොඩක් දුරට හරි අපේ ගණන් ටිකක් හදන්න විතරයි තියෙන්නේ මේ තියරි එකෙන් පස්සේ මේ වගේ එකක් තිබ්බොත් මේකේ තොප්පු කිරීමක් තියෙනවා හරිද මේ හැම මේ මං හොයාගන්න හැම
සමීකරණයකටම ඔප්පු කිරීමක් තියෙනවා. හරිද? ඔප්පු කිරීම ටිකක් ලොකු වැඩක් ඒක. මේ වගේ බලමු අපි. limit x කියන එක යනවා බිඳුවට. මෙහෙම තිබ්බොත් sin x බෙදීම x වගේ තිබ්බොත් අපිට තේරෙන විදිහට x බිඳුවේදී මෙයානේ අනන්තයට යනවා වගේනේ. එතකොට නිකන් අර්ථ විරහිතක් වගේ එනවනේ. x බිඳුවේදී මේක අර්ථ විරහිත පදයක් එනවා වගේ අපිට තේරෙන්නේ. ඒ වුණාට මේකේ ඔප්පු කිරීමෙන් අපිට හොයාගන්න පුළුවන් මේ උත්තරය එකයි කියලා. sin x බෙදීම x නා එකක් වෙනවා කියලා මේ තියෙනවා මේක ඔප්පු කිරීමෙන් තමයි වැඩේ කරන්නේ. පොඩි දිනවා මේක සාධනයක් තියෙනවා මේක කරන්න. අපි නිකන් බලමු. එතකොට මෙතන මොකද තව එකක් මතක තියාගන්න ඕනේ. මෙතන sin වල sin ගේ තියෙන අගයම තමයි මෙතනත් තියෙන්න ඕනේ. sin x තිබ්බොත් මෙතන x තියෙනවා. sin x තිබ්බොත් මෙතන 2x තියෙනවා. sin 5x ඍණ 5 sin 5x ඍණ 5 බෙදීම 2 තිබ්බොත් යටත් 5x ඍණ 5 බෙදීම 2 තියෙන්න ඕනේ. මෙතනට එන අගයම මෙතනට එන්න ඕනේ. හරිද? එහෙම නැත්නම් මේ සමීකරණය වැලිඩ් වෙන්නේ නැහැ. අද එකක් වෙන්නේ නැහැ. එකක් වෙන්න නම් මේ sin ගේ මෙතන තියෙන කෝණයගේ මෙතනක් තියෙන්න ඕනේ. හරි. කියන්නේ මෙතන sin නිකන් θ බෙදීම දෙකක් තිබුණ මෙතන θ බෙදීම දෙකක්ම තියෙන්න ඕනේ. හරි. මොකද තිබ්බොත් විතරයි අපිට මේ සමීකරණය දාන්න පුළුවන්. හරි පොඩි ගාණක් හදමු මේ නිකන් මේ වගේ එකක්. හරි බලමු. මෙතන පොඩි තව තියෙනවා පොඩි අර ආදේශයක් භාවිත කරලා අපිට කරන්න වැඩකුත් තියෙනවා. දැන් මේ වගේ. මේ වගේ කවුත් limit x කියන කෙනා හිතන්න x කියන කෙනා යනවා බිඳුවට. x කියන කෙනා එකට යනවා. අපිට දීලා තියෙනවා ගානේ 1 ඍණ වර්ගමූල x බෙදීම 1 ඍණ වර්ගමූල x බෙදීම cos inverse x ගේ වර්ගමූලයක්. මෙන්න මේ වගේ එකක් දීලා තියෙනවා. මේ වගේ එකක් දුන්නාම මේ හරි මෙහෙම තිබ්බොත් අපි කරන්නේ පොඩි ආදේශයක් භාවිත කරනවා. right අපිට පුළුවන් මේ ඉන්වර්ස් එකක් නේ තියෙන්නේ cos inverse x එකක් තියෙන්නේ. අපිට පුළුවන් මේක වෙනකොට දැන් මෙහෙම එකක් තිබ්බොත් අපිට පොඩ්ඩක් වැඩේ අමාරු වෙන්නේ. right දැන් x එකට යනවා එතකොට උඩත් වෙනස් වෙනවා. අපිට මේ කියන්නේ වෙනස් කරන්න පුළුවන්කම තිබ්බත් මේ වගේ ටයිප් එකකට තිබ්බොත් අපිට ටිකක් වැඩේ අමාරු වෙනවා. ඒතර අපි කරන්නේ අපි නිකන් මේ ඉන්වර්ස් එකට කෝණයක් දාගන්නවා. අපි කරනවා මෙහෙම. θ = cos inverse x වගේක් අපි ගන්නවා. එතකොට මෙතන cos θ එනවා. x වෙනවා. cos θ x වෙනවා. එතකොට අපිට ඉතින් මේ ආදේශය දාන්න තියෙන්නේ. හරි. මේක දාන්න කලින් අපිට තව පොඩි වැඩක් කරන්නත් තියෙනවා. දැන් මෙතන සීමාව තියෙන x කියන කෙනා එකට යද්දිනේ. දැන් අපි මේ සම්පූර්ණ සීමාවේ පද x වෙනුවට θ වලට හරව ගත්තනේ. දැන් මේක එන්නේ මෙහෙමනේ. මෙතන වර්ගමූල x වෙනුවට වර්ගමූල x වෙනුවට මේක දාන්න දැන් කොහොම හරි 1 ඍණ cos θ ගේ වර්ගමූලයේ බෙදීම එතන යන්නේ වර්ගමූල θ නේ. කොහොමද එන්නේ? සෝරි මට වැරදුනා. මෙතන මේ ගානේ තියෙන්නේ වර්ගයක් සම්පූර්ණ. මෙතන වර්ගයක් එන්නේ. මෙතන නේද θ වර්ගය අර දැන් මේකේ x පද නැහැ. ඔක්කොම θ වලින් තියෙන්නේ. එතකොට අපිට සීමාව x එකක වෙද්දී සීමාව ගන්න බෑ. ඒකින්ද අපි මෙතන සීමාවත් θ විශේෂයට හරව ගන්න ඕනේ. එතකොට අපි කරනවා මෙහෙම. x කියන කෙනා එකට යද්දී θ කියන කෙනා කොච්චරක් යනවද කියලා බලනවා. මෙන්න මේකෙන් බලන්න එක. දැන් x කියන කෙනා එකට සීමා වෙනවා. එතකොට cos θ කියන කෙනා සීමා වෙනවා එකට. x කියන කෙනා එකට යද්දී cos θ ටත් එකට යනවා. එතකොට cos θ එකට යද්දී θ යනවා බිඳුවට. තේරෙනවනේ? මෙයා එකක් වෙද්දී cos θ එක වෙන්නේ θ බිඳුවේනේ. cos ප්‍රස්ථාරය මෙහෙමනේ තියෙන්නේ. cos ප්‍රස්ථාරය තියෙන්නේ මෙන්න මෙහෙම. හරිද? එතකොට මෙතන එකක් වෙන්නේ. එතකොට cos එක වෙන්නේ මෙතන බිඳුවයි 5 බෙදීම 2යි 5 මෙහෙමනේ තියෙන්නේ. cos ප්‍රස්ථාරය එතකොට cos θ එක වෙන්නේ
ඊට බිඳුවේදී මේ තියෙන කෝණ ටිකනේ ඊට බිඳුවේදී තමයි ඒක වෙන්නේ. ඒකින්ද x එකට යද්දි cos θ එකට යනවා. ඒතර θ යනවා බිඳුවට. ඒතර මේක අපිට වෙනස් කරපුවාම එන්නේ limit θ බිඳුවට යනවා. දැන් මේක විසඳන්න. හරි දැන් තව එකක් මට කියන්න ඕනේ. දැන් මේ වගේ එක ඍණ වර්ගමූලයක් වගේ එකක් තිබ්බොත් අපිට යන්න පුළුවන් හොඳම approach එක තමයි ප්‍රතිපදයෙන් ගුණ කරන්න. මෙන්න මේ වගේ right මම මේක මෙතනින් පල්ලෙහාන් ලියා ගන්නවා. θ බිඳුවට යනවා එක ඍණ cos θ වර්ගමූලය බෙදීම θ වර්ගය. හරි මම මේක ප්‍රතිපදයෙන් ගුණ කරනවා උඩ එක්කෙනාගේ. ඒ කියන්නේ 1 ධන cos θ බෙදීම 1 ධන cos θ. අපිට මෙතන එකක් ඇඩ් කරොත් ඒක කැපෙන්නේ යටිනුත් දාන්න වෙනවනේ. θ. හරි දැන් බලන්න පල්ලෙහා. දැන් මෙතන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. θ බිඳුවට යද්දි cos බිඳුව 1යි 1 1 2ක් වෙනවා. හරිද? උඩ තමයි කේස් එක වෙන්නේ බලන්න. උඩ cos θ උඩ කේස් එක වෙන්නේ යට තමයි θ බිඳුවට එන්නේ. හරි. දැන් අපි කරන්නේ මේ දෙක සලකනවා මෙහෙම. ඒතර මෙහෙම වෙනවා limit θ බිඳුවට යද්දි මේ යට කියන කේස් එන්නේ නැහනේ. θ බිඳුවට යද්දි cos බිඳුව 1යි යට වර්ගමූල දෙකක් වගේ තමයි එන්නේ. ඒතර උඩ එක්කන මෙහෙම ගත්තාම අපිට වෙනවනේ එක ඍණ cos θ එනවා. එක ඍණ cos θ එනවා. බෙදීම θ වර්ගය. වතාවක් එක යට එක ධන cos θ. හරි ඊට පස්සේ දැන් මෙතන කරන්න ඕනේ අපිට බෙදන්න අර මේකනේ අපි සමීකරණය අපි දන්නේ sin θ බෙදීම θ නේ ලිමිට් එක θ බිඳුවට යද්දී එකක් වෙන්නේ මේක විදිහට හදාගමු. ඒතර අපි ත්‍රිකෝණමිතික සමීකරණ දැන් දැනගෙන ඉන්න ඕනේ කට්ටියම. හරිද? ත්‍රිකෝණමිතික සමීකරණ වලට අනුව ලිමිට් θ බිඳුවට යද්දී අපිට පුළුවන් නේ එක ඍණ cos θ වෙනකොට එක ඍණ 2යි sin වර්ග θ බෙදීම දෙක දාන්න. භාග කෝණ දැන් භාග කෝණ සූත්‍ර ත්‍රිකෝණමිතිය තියෙන්නේ. හරි එක ඍණ 2යි sin වර්ගය θ බෙදීම දෙකක් වෙනවා. θ වර්ගය මෙතන එකට එක කැපෙනවා. මම මෙහාට ගේනවා ටිකක් ගන්න. පල්ලෙහැම මේක දිනනවා. එතන එනවා ලිමිට් මේ කැලේ මෙහෙම එනවා වෙනම. එක ධන cos θ ලිමිට් මෙතන එනවා එකයි මෙතනින් කැපෙනවා ඍණ ධනක් වෙනවා. 2යි sin වර්ගය θ බිඳුවට යනවා. 2යි sin වර්ගය θ බෙදීම 2. දැන් යට තියෙන θ නේ. අපිට ඕනේ θ බෙදීම දෙකක් දාන්න. තව එකක් මෙතන වර්ගයක් තියෙන්නේ. θ වර්ගයක් තියෙන ප්‍රශ්නයක් නැහැ. ඒතර අපි කරන්නේ මෙහෙම. θ බෙදීම 2 වර්ගය මෙහෙම දාගන්නවා. දැන් අපුලනේ දැන් උඩ තියෙන එකම යටත් තියෙනවා. වර්ගයක් දෙකම වර්ගය තියෙන්නේ. අපි අතින් දාගත්තනේ භාගයක්. අතින් බෙදීම දෙකක් දාගත්තා. ඒතර මේක වර්ගුණම 4ක් වෙනවා. 4ෙන් වැඩි කරන්න ඕනේ. 2ට 1යි 4ට 2යි. යට එනවා 1 යට 1 ධන cos θ ගේ මේක මෙහාට ගත්තාම උත්තරේ එනවා අපිට. හරි ඊට පස්සේ දැන් අපි අවශ්‍ය විදිහට වැඩේ හදාගෙන ඉවරයි. ඊට පස්සේ මෙන්න මේක අනිවාර්යෙන් ඔයගොල්ලෝ එක්සෑම් එකේ මේ විදිහට තමයි සීමාව ගන්න ඕනේ. වෙන වෙනම පදවලට සීමාව. මේකට වෙනම සීමාව ඇප්ලයි කරන්න ඕනේ. මේකට වෙනම සීමාව ඇප්ලයි කරන්න ඕනේ. එකපාරම උත්තරේ දැම්මට එතන මේකට ලකුණු 5ක් මම හිතන ලකුණු 5ක් විතර ලොකේට් වෙනවා. 5ක් විතර ලොකේට් වෙනවා. හරි ඒකින්ද වෙනම සීමාව දාන්න ඕනේ. මෙන්න මෙහෙම ලියන්න එතකොට. ලිමිට් θ බිඳුවට යනවා. 1ට 4නේ මෙතන එනවනේ. 1ට 2ක් එනවනේ. ඒක අපි එළියට ගමු. නියත යන්නේ. ප්‍රශ්නයක් නැහැ. මෙතන එනවා sin θ බෙදීම 2 බෙදීම θ බෙදීම 2 වර්ගය වැඩි කිරීම ආයි දාන්න ඕනේ ලිමිට් එක. මම පල්ලෙහාන් ලියනවා. ලිමිට් θ බිඳුවට යනවා 1 යට 1 ධන cos θ වෙන වෙනම පදවලට සීමාව අපි ඇප්ලයි කරන්න ඕනේ. ලකුණු දෙන්නේ මේවට. මේකට 5යි මේකට 5යි. ඔන්න ඔහොම තමයි ලකුණු ඇලොකේට් වෙන්නේ. එතකොට සීමාව දාන්න දැන්. භාගයයි. මෙතන 1යිනේ. ඒතර 1 වර්ගය. මෙතන එනවා cos θ θ බිඳුවට යද්දී cos θ 1යි 1 1 2යි වර්ගමූල 2යි. මෙතන උත්තරයන් තියෙනවා 1ට 2යි මුල 2. හරි. එච්චරයි. එතකොට දැන් සීමාව ගත්තාම සරලවම ඔන්න ඔබ තමයි ඉතින් එන්නේ. හරි.
right ඊළඟට අපි බලමු තව ගණන් ටිකක් හදන්න පුළුවන් කියලා අපිට ටිකක් හොඳ ගණන් ටිකක් බලමු right අපි තව පොඩි එක ගණනක් හදලාම යමු විභාග ගණන් වලට තව පොඩි එක ගණනක් හදලා අපි කෙලින්ම විභාග ගණන් වලට යමු හරිද හරි right මේ ගණන හදමු හරි right හරි මේ ගණන හදමු මේ ගණන ටිකක් හොඳයි වගේ limit x කියන කෙනා යනවා 5 බෙදීම දෙකට cot θ බෙදීම cot θ බෙදීම 5 බෙදීම දෙකකින් θ හරි අපි මේක පොඩි වෙනස් ටිකක් කරමු දැන් අපිට කොහොමද මේක අන්තිමට හදාගන්න ඕන ඕගොල්ලන්ට කලින් පේන්න ඕනේ හරිද දැන් 5 බෙදීම දෙකකින් θ නේ එතකොට මෙතන ත්‍රිකෝණමිතික සූත්‍රයකුත් තියෙනවා හරි එතකොට ඔයගොල්ලන්ට පේරෙන්න ඕනේ කොහොමෙන් කොහොම හරි මේක කොහොම හරි වෙනස් කරලා හරි මොනවා හරි කරලා මෙන්න මේ විදිහට හදාගන්න ඕනේ අපි sin θ බෙදීම θ මෙන්න මේ ටයිප් එකකට අපිට හදාගන්න වෙනවා එතකොට එකක් වෙන්නේ මේක මොකක් හරි කරලා හරිද මේ වෙනස් කරලා මොකද මෙතන ත්‍රිකෝණමිතියකුයි ත්‍රිකෝණමිතික ශ්‍රිතයකුයි මෙන්න මේ නෝමල් කෝණෙකුයි තියෙනවා එතකොට අපි දන්නවා ත්‍රිකෝණමිතියකුයි ත්‍රිකෝණමිතියයි කෝණේ සම්බන්ධ ලිමිට් එකක් තියෙනවා sin θ බෙදීම θ ආකාර ටයිප් එකක් තමයි හරිද දැන් මේක චුට්ටක් මේ විදිහට අපි හදාගමු limit x යන 5 බෙදීම දෙක මේ චුට්ටක් බලමු cot θ කියන්නේ cos θ බෙදීම sin θ cos θ බෙදීම sin θ බෙදීම එනවා මෙතන 5 බෙදීම දෙක වෙන θ හරිද හරි අපි දෙමු කරමු cos θ උලන්නේ නැහනේ θ 5 බෙදීම දෙකට යද්දි නෑ බිඳුවක් වෙනවා එතන කේස් එකක් නැහනේ නෑ එතන කේස් එකක් තියෙනවා හැබැයි නේ රයිට් අපි නම් මෙහෙම කරමු අපි sin θ උලන්නේ නැහනේ sin 5 බෙදීම දෙක කියන්නේ එකයි sin 5 බෙදීම දෙක කියන්නේ එකයි මෙහෙම ලියමු limit x කියන එක නම් 5 බෙදීම දෙකට යනවා අපි sin θ වෙනම ලියාගමු නිකන් cos θ බෙදීම අනික තව දෙයක් හරිද මෙතන sin θ ලියුවා කියලා යට තියෙන පදේ බලන්න යට තියෙන්නේ 5 බෙදීම දෙක කරන θ එතකොට අපිට cos θ ට 5 බෙදීම දෙක දාලා sin θ ඉතුරු කරගත්තොත් අපිට කිසිම දෙයක් කරන්න බෑ මොකද යට තියෙන්නේ 5 බෙදීම දෙක කරන θ එතන ඇතුලේ කෝණය වෙනස් කරගන්න විදිහක් නැහැ අපි හැබැයි දන්නවා මෙහෙම එකක් හරිද අපි දන්නවා sin 5 බෙදීම දෙක ඍණ θ කියන්නේ cos θ ඒ වගේම cos 5 බෙදීම දෙක ඍණ θ කියන්නේ sin θ කියලා හරිද ඔන්න ඔය දෙක අපි දන්නවනේ එතකොට ඒක මේකට ඇප්ලයි කරන්න එතකොට මෙතන cos θ වෙනකොට sin 5 බෙදීම දෙක ඍණ θ දාපුවාම යටත් ඒ කෝණෙම තියෙනවා වැඩේ ඉවරයි හරි මෙහෙම තමයි 5 බෙදීම දෙක ඍණ θ යට මේ පැත්ත එනවා එක යට sin θ මෙහෙම තමයි limit x 5 බෙදීම දෙකයි මෙතන තියෙනවා sin 5 බෙදීම දෙක ඍණ θ බෙදීම 5 බෙදීම දෙක ඍණ θ හරිනේ අර ටයිප් එක ගන්න ආයෙ මේ උල් දානකොට මතක් කරලා ලිමිට් මේවටත් දාන්න ඕන වෙනවා මෙතන x නෙමෙයි මම මේ දාවරලානේ θ තමයි 5 බෙදීම දෙකට යන්නේ x එක ගන්න නැහැ නේ මෙතන limit θ යනවා ඊට sin θ මෙතන එනවා එකක් මෙතන එනවා එකක් උත්තර එකයි හරි ඔච්චර අපි කෙලින්ම දැන් විභාග ගණන් වලට යමු විභාග ගණන් කරන ගමන් මම තව මොන හරි තිබ්බොත්
ගානක් ගත්තාම හිතන විදිහයි ඒවා ටික මම විභාග ගණන් දැන් කරනකොටම සාකච්ඡා කරන්න. හරි අපි එහෙනම් බලමු දැන් විභාග ගණන් ටික. අපි ඉස්සෙල්ලාම හදමු 2024 ගාන. මේක මෙහෙම එකක් තියෙන්නේ. limit x යනවා 4ට x ඍණ 3 වර්ගමූලය ඍණ 1 බෙදීම x ඍණ 4 වර්ගමූලය x ඍණ 4 සම්පූර්ණ වර්ගයේ වතාවක් sin මූල x ඍණ 2ක් මේක සමානයි එක යන අට බව පෙන්වන්න. හරි දැන් ඔයගොල්ලන්ට තේරෙනවා මෙතනත් අර වගේ එකක් sin θ වේදීම θ වගේ ටයිප් එකට හදාගන්න වෙනවා රයිට්. හැබැයි මෙතන θ මූල x ඍණ 2ක් අපි හදාගන්න වෙනවා. කොහොම හරි කරලා මූල x ඍණ 2ක් අපිට හදාගන්න වෙනවා. හරි අපි නිකන් නෝමල් කරන විදිහ දැන් කරගෙන යමු. දැන් මේ වගේ එකක් දැක්කම මම ඉස්සරම ගියේ මොකද්ද? වර්ගමූලයක් ඍණ එකක් හරි මොකක් හරි එක ඍණ වර්ගමූලයක් මොකක් හරි තිබ්බොත් යන්න සේෆ්ම අප්‍රෝච් එක තමයි මේ ප්‍රතිපදයෙන් ගුණ කරන දෙපැත්තම. limit x 4ට x ඍණ 3 ඍණ 1 බෙදීම x ඍණ 4 වර්ගය වතාවක් x ඍණ 3 වර්ගමූලය ධන 1 බෙදීම x ඍණ 3 වර්ගමූලය ධන 1 වතාවක් sin මූල x ඍණ 2. හරි මෙතන එනවා උඩ x ඍණ 3 ඍණ 1 යට එනවා x ඍණ 4 වර්ගයේ වතාවක් මූල x ඍණ 3 ධන 1 මෙහෙම එනවා. මූල x ඍණ 3 මෙහෙම වතාවක් sin මූල x ඍණ 2. මෙතන එනවා x ඍණ 4ක් x ඍණ 4 වර්ගය x ඍණ 3 මූලය ධන 1 වතාවක් sin මූල x ඍණ 2. හරි මේකට මේ කැවෙනවා. හරිද? ඊට පස්සේ අපිට මෙහෙම එකක් නෙන්නේ sin මූල x ඍණ 2 බෙදීම x ඍණ 4 මූල x ඍණ 3 ධන 1. දැන් මෙතන බලන්න මේක ප්‍රශ්නයක් නෑනේ. මෙතන 4 ඍණ 3 කියන්නේ 1යි 1 ධන 1 1යි x යන්නේ 4ටනේ. මේ කේස් එක නෑ. ඒතර මේකයි වෙනම තියාගමු පැත්තකින්. මෙතන මූල x ඍණ 2ක් අපිට හදාගන්න පුළුවන්ද? x ඍණ 4ක් තියෙනවා. මේක දන්නවනේ ඔයගොල්ලෝ. x වර්ගයේ ඍණ a වර්ගය කියන්නේ x ඍණ a x ධන a. අපිට x ඍණ a තිබ්බොත් ඒකත් මෙහෙම කඩන්න බැරිද? x ඍණ a විතරක් තියොත් පුළුවන්. කොහොමද දන්නවද? මෙහෙම අපිට මේ සමීකරණය මෙහෙම ලියන්න පුළුවන් මූල x ගේ වර්ගය ඍණ මූල a ගේ වර්ගය. දැන් මේ වර්ග දෙක අතරේ. ඒතර මේක ලියන්න පුළුවන් මූල x ඍණ මූල a වතාවක් මූල x ධන මූල a. හරිනේ මේක අඩලා තියෙන්නේ. නෝමල් තිබ්බත් අපිට වර්ගමූලයේ වර්ගයක් ඇසුරෙන් ලියලා ලියන්න පුළුවන්. හරි. ඒතර අපි දැන් මේක කිරීම වැඩි කරලා දාමු. උඩ පුළුවන් මේක මෙහෙම ලියන්න. x ඍණ 4 නේ තියෙන්නේ. මේක අපි ලියාගමු. මෙතනින් මම ලියන්නම්කෝ. මෙතනින් මම ලියාගමු මෙන්න මෙහෙම limit x යනවා 4ට මෙහෙම sin මූල x ඍණ 2 බෙදීම x ඍණ 4 නේ. මේක අපි ලියන්න පුළුවන් මූල x ඍණ 2 වර්ගය. ඒතර එනවා මූල x ඍණ 2යි මූල x ධන 2යි. x ඍණ 2යි මූල x ධන 2යි. වෙනම තියෙනවා මේක. මූල x ඍණ 3 ධන 1 තියෙනවා. දැන් මෙතන මේ මූල x ඍණ 2 තියෙනවා. මෙතන මූල x ඍණ 2 මූල x ඍණ 2ක් තියෙනවා. හරි. දැන් අපිට අර ෆෝමැට් එකට ඇවිල්ලා x 4ට යනවා sin මූල x ඍණ 2 බෙදීම මූල x ඍණ 2
වෙනම අනිවාර්යෙන් ලියන්න ඕනේ සීමාව. මෙන්න එහෙම limit x4 මෙතන එනවා මූල x ධන 2 වතාවක් මූල x ඍණ 3 අනේක. දැන් පේනවනේ කට්ටියට වෙන්නේ. රයිට් වෙනවා. මෙහාට ගන්නවා මෙතන 1යි. මෙතන ගත්තාම මූල x කියන 4ට ගත්තාම මෙතන 2යි 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 4යි. ඒතර එකයට 4 වතාවක්. මෙතන ගත්තාම 4 ඍණ 3 1යි. එකේ වර්ගමූල 1යි 1 1යි 2යි. එකයට 8යි. හරි මේ උත්තරේ පෙන්නලා ඇවිල්ලා. හරි මේ තියෙන්නේ 2024 ගාන. 2024 ගාන මේ තියෙන්නේ. හරි අපි දැන් යන් ඊළඟ ගානටත්. මම ගණන් 5ක් වගේ හදනවා. ඊට පස්සේ ඕගොල්ලෝ මම අර කිව්ව විදිහට 2000 ඉඳන් ඔක්කොම සීමා ගණන් ටික අරගෙන හොඳට ඇනලයිස් කරලා Tamanට සූටබල් කියලා හිතන. අපිට මොකක් හරි අලුත් දෙයක් හිතන්න තියෙනවා කියලා මාකින් ස්කීම් එකක් ගන්න. හරිද? ඔයගොල්ලෝ මාකින් ස්කීම් එක ඉස්සර බලන්න එපා. 2000 ඉඳන් මම අර කලිනුත් කියව වීඩියෝ එක මම ආයෙ පාරක් කියන්න. 2000 ඉඳන් දැන් මේ වෙනකන් තියෙන ඔක්කොම විභාග ගණන් අරගෙන ඒවා හොඳට ඇනලයිස් කරන්න. ඇනලයිස් කරලා බලන්න රයිට්. මේ ගාන හැදුවොත් මම මොන හරි අලුත් දෙයක් ඉගෙන ගන්න. මේ ගාන හැදුවොත් රයිට් මම තව ටිකක් මොන හරි ඉගෙන ගන්නේ. එකම අවුරුදුවේ සමහර අවුරුදුවල එකම අවුරුද්දේ එක කියන්නේ අවුරුදු කිහිපයක එකම විදිය ගණන් තියෙනවනේ. මේ හදන්න එපා. එතකොට ඔයා කරන්න ඕනේ එකම විදිය ගණන් හැම ඔක්කොම අවුරුදු 3ක් තියෙනවනේ. හිතන්න අවුරුදු 3ක් තියෙනවා. ඒ තුනේ තියෙන සීමාව ගණන් එකම විදිහට. එකම ටයිප් එක ගණන්. එතකොට ඔයගොල්ලෝ කරන්න ඕනේ අවුරුදු 3 ඒ සීමා ගණන් තුනෙන් එකක් තෝරලා එක් කරන්න. එතකොට ඔයගොල්ලන්ට 2000 ඉඳන් ඔක්කොම කරන්න ඕනේ නැහැ. ඔය වගේ තෝරාගත්ත හොඳ ගණන් ටිකක් කරන්න. පාස් පේපර්ස් කරනකොට ටයිමින් තියලා මම ඒක කලින් වීඩියෝස් වල කිව්වා. හරිද? හරි. අපි යන් ඊළඟට යන් 2024 හරි. ඊළඟට අපි යන් 2023 ගානටත් යන් 23 ගාන. 2023 ඒකේ කියලා තියෙනවා මෙන්න මේ වගේ. ලිමිට් x එකට යනවා. x කියන කෙනා එකට යනවා. එක දන cos 5x බෙදීම x ඍණ 1 වර්ගය. එක දන cos 5x cos 5x බෙදීම x ඍණ 1 වර්ගය. දැන් මේකත් හොඳට බලන්න. මෙතන 5x එකක් තියෙනවා. 5x එකක් මෙතන තියෙන්නේ. හරිද? සහ මෙතන x එක තියෙනවා. මෙතන x එක තියෙනවා. මේකත් අන්න අර වගේ ගානක්. හරිද? ඒ කියන්නේ sin θ බෙදීම θ වගේ විදිහට මේක හදාගන්න වෙනවා. හරිද? දැන් මේකටත් මොකක් ගන්න පුළුවන් වැඩක් තියෙනවා. හරිද? මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හරිද? දැන් හිතන්න මම මේක cos 5x වෙනකොට භාග කෝණ දාලා එක ඍණ 2යි sin වර්ගයේ 5x බෙදීම දෙකක් ගත්තා. එතකොට මෙතන එනවා 2 ඍණ 2යි sin වර්ගයේ 5x බෙදීම දෙක. එතන ප්‍රශ්නයක් එනවා මොකද යට තියෙන x ඍණ 1 වර්ගයක්. හරිද? යට තියෙන x ඍණ 1 වර්ගයක්. එතකොට මෙතන තියෙන 5x නේ. ඒතර කොහොමද කරන්නේ? හරි. හොඳට බලන්න මම කරන වැඩේ. මම කරන වැඩේ කියන්නම්. මම කරන්නේ එතකොට මේක එක ඍණ 2යි දාන්නේ නැහැ. මම කෙලින්ම දානවා. දන්නවනේ cos θ කියන කෙනා එක ඍණ 2යි sin වර්ගයට ලියන්න පුළුවන්. ඒ වගේම 2යි cos වර්ගයට ඍණ 1 ලියන්න පුළුවන්. මම මේකට දානවා 2යි cos 5x 2යි cos වර්ග 5x බෙදීම 2 ඍණ 1 කියලා. ඒතර ඍණ 1කට කැපිලා අපිට 2යි cos වර්ගයේ 5x වෙන දෙකක් එනවා. මම ඊට පස්සේ කරන්නේ එතන 5x බෙදීම 2 වෙනුවට දැම්මා sin 5 බෙදීම 2 ඍණ 5x බෙදීම 2. හරිද? ඔන්න බලන්න. මෙහෙම දැම්මා ලිමිට් x එකට යනවා. එක දන cos 5x වෙන මොනවද දන්නවා? 2යි cos වර්ගයේ 5x බෙදීම 2 ඍණ 1 බෙදීම x ඍණ 1 වර්ගය මෙහෙම එනවා. මේකට මේක කැපෙනවා ලිමිට් x යනවා එකට මෙතන 2යි cos වර්ගයේ 5x බෙදීම 2 බෙදීම x ඍණ 1 වර්ගය. හරි. ඔන්න බලන්න x ලිමිට් x එකට යනවා. මම මේක වෙනුවට දානවා cos 5x වෙනුවට 5x x බෙදීම 2 වෙනුවට අපිට ලියන්න පුළුවන් sin 90 ඍණ 5 බෙදීම 2 ඍණ 5x බෙදීම 2 කියලා 90 ඍණ x දාලා මම මේකට ඇප්ලයි කරනවා.
අපිට නියතයේ තියෙන නියතය එළියට ගන්න පුළුවන්. මම මෙහෙම දානවා. ඔන්න. මම දානවා sin වර්ග 5 බෙදීම 2 ඍණ 5x 5 බෙදීම 2යි x 5x බෙදීම 2. හරි. ඊට පස්සේ මෙතන දෙන x ඍණ 1 වර්ගය. දැන් අපිට අර ටයිප් එකට ඇවිල්ලා. තාම හැබැයි ඇවිල්ලා නැහැ. තාම ඇවිල්ලා නැහැ. මොකක්ද දන්නවද කරන්නේ? මම මේ 5 බෙදීම 2 එළියට ගන්නවා. ලිමිට් x යනවා එකට sin වර්ග හරිද? මම ගන්නවා මෙහෙම. 5 බෙදීම 2ක් එළියට ගත්තා. එනවා 1 ඍණ x බෙදීම x ඍණ 1 වර්ගය. දැන් මෙතන අපිට ප්‍රශ්නයක් තියෙනවා කියලා ඔයාලට තේරෙනවද? මෙතන තියෙන 1 ඍණ x මෙතන තියෙන්නේ x ඍණ 1. හරි. දැන් ඔහොම අපෝ මොකද කරන්නේ අපි? මේ වගේ එකක් මොකද කරන්නේ? ඔයාලා දන්නවද? sin ඍණ x කියන්නේ sin x වනේ. sin ඍණ x කියන කෙනාගේ අපිට ඍණ අකුණ අයින් කරලා sin x කියලා ලියන්න පුළුවන්. හරිද? ඔන්න ඕක දන්නවනේ. ඉන්නේ ඒක මම මේකට ඇප්ලයි කරනවා. ඔන්න බලන්න කරන විදිය. හරිද? මම කරනවා මෙහෙම දෙයක්. 2යි ලිමිට් x යනවා එකට. ඔන්න sin වර්ග තියෙනවනේ. මම මේකේ ඍණ ලකුණක් එළියට ගන්න. එතන ඍණ 5 බෙදීම 2යි x ඍණ 1. බෙදීම x ඍණ 1 වර්ගය. හරි. දැන් මෙන්න දැන් අපිට මේ ෆෝමැට් එකට ඇවිල්ලා තියෙනවා. දැන් මෙතන තියෙන ඍණ 5 බෙදීම 2. මම කලින් කිව්වනේ sin ඍණ x කියන කෙනාගේ ඍණ ලකුණ අයින් කරලා sin x වෙනවා. ඒක මේකටත් දානවා. හරිද? ඔන්න එනවා. මොන බලන්න. 2යි ලිමිට් x යනවා එකට x එකට යනවා. එතකොට මේකේ ඍණ ලකුණ ඉවත් වෙලා ඉවත් කරලා ලියන්න පුළුවන්. sin වර්ගය 5 බෙදීම 2යි x ඍණ 1. ඊට පස්සේ x ඍණ 1 වර්ගය. තව එකක් තියෙනවා. තව වැඩක් කරන්න ඕනේ මේක හරියටම කරන්න. මොකද එතන 5 බෙදීම 2ක් තියෙනවා. මෙතනටත් ඇප්ලයි කරන්න ඒක. 2යි ලිමිට් x යනවා එකට sin වර්ග 5 බෙදීම 2 වතාවක් x ඍණ 1. මෙතනටත් දැම්මා 5 බෙදීම 2 වතාවක් x ඍණ 1 වර්ගය. මෙතනට අපි 5 බෙදීම 2 වර්ගයක් වැඩිපුර ඇඩ් කරා. ඒක මෙතනින් කැන්සල් කරන්න. මෙතනත් 5 බෙදීම 2 වර්ගයක් ඇඩ් කරන්න. හරිද? දැන් හරි. දැන් වැඩි හරි මේ. මෙතනත් තියෙන මේ කෝණෙම තමයි මෙතනත් තියෙන්නේ. දැන් කෙලින්ම අපි සමීකරණය දාන්න තියෙන්නේ. ඉවරයි වැඩි. එතන මේ 5 මෙතන 2 එනවා. මෙතන මේ කෑල්ල එළියට ගන්න පුළුවන් නියතයක් හින්දා. ඒතර 5 වර්ගයේ බෙදීම 4ක් එනවා. මෙතන 1යි. මෙන්න උත්තරේ. 5 වර්ගයේ බෙදීම 2යි. 5 වර්ගයේ බෙදීම 2යි උත්තරේ. හරි ඔය 2023 ගාන ඊළඟට අපි හදමු 2000 ඊළඟට තව අපි බලමු තව පාස්වේප ගානක්. හරි මේ තියෙන්නේ 2022 ගානක් අපි බලමු. හරිද? හරි මේ 2022 ගාන 2022 ගාන. හරි. ඒක මෙන්න මේ වගේ තියෙනවා. ලිමිට් x කියන කෙනා යනවා බිඳුවට x වතාවක් 1 ධන x cosec 2x ඍණ cot 2x සමීප තියෙන්නේ cosec 2x ඍණ cot 2x බෙදෙනවා 1 ධන 2x මූලය ඍණ 1 ඍණ 2x මූලය. හරි. මේවා එකක් දැක්කම ඉස්සල්ලාම කරන්නේ ප්‍රතිපදයෙන් ගුණ කරන්න.
ප්‍රතිපදයෙන් ගුණ කරන්න මෙන්න මේ විදිහට 2x ධන කරන 2x 1 ධන 2x ධන කරන 2x හරි මෙතන කේස් එකක් වෙන්නේ නැහනේ ලිමිට් එක අනිවාර්යෙන් දාන්න ඔය සමහරවිට ගණන් හදගෙන යනකොට මේක අමතක වෙන්න පුළුවන් ඉන්න හොඳට මතක තියාගන්න ලිමිට් කියන එක අනිවාර්යෙන් දාන්න නැත්තම් නිකම්ම නිකම් මෙහෙම මේ මොනවද ශ්‍රිතයක් විතරක් තියෙනවා මෙතන දැන් උඩ එක කේස් යන්නේ නැහැ x යනවා බිඳුවට මෙයා බිඳුවයි 1 1 2 කේස් යන්නේ නැහැ යට එක මේව කරලා ගමු අපි x වතාවක් එක දන x cos 2x cot 2x බෙදීම එක දන 2x ඍණ ඍණ 2x මෙතන මේකට මේක කැපෙනවා ඍණ 2x ට හරි මෙතන ධන 2x එනවා සෝරි මෙතන 4x එකක් එනවා මේ දෙක කැපිලා 4x එකක් එනවා මේක වෙනම තියාගන්න මේකෙන් අපිට කිසිම බලපෑමක් වෙන්නේ නැති හින්දා මේවා වෙනම තියාගමු හරි ඊළඟට හරි දැන් එතකොට දැන් ඇතුලේ තියෙනවා cos 2x තියෙනවා cot 2x තියෙනවා යට 4x එකක් තියෙනවා මෙතන ඔයගලන්ට පේනවා මේ වැඩක් හරිද මොන බලන්න x එකක් තියෙනවානේ අපිට හැදුව හරිද 4x හරි මෙතන එලි x එකක් තියෙනවා යට කොහොම හරි 2x එකක් හැදෙනවා එතකොට අපිට මෙහෙම එකක් කරන්න පුළුවන් හරිද හරි මෙතන x දැම්ම කපන්න එපා බලන්න මොකක් හරි මෙතන වෙන්න පුළුවන් ඉස්සරහට හරි අපි මෙහෙම දාමුකෝ x කියන කෙනා 1 ධන x මෙතන cos 2x නේ නියමු 1 යට cos 2x ඍණ sin 2 sorry cos 2x බෙදීම sin 2x බෙදීම sin 2x එහෙම නෙන්නේ හරි මෙතන පොඩි සුළු කිරීමක් අපි පොඩි සුළු කිරීමකට යමු මෙතන හරි sorry වැරදුනානේ එක cos 2x කියන්නේ sin 2x ඒක තමයි මාත් බැලුවේ හරි හරි ඒතර කේස් යන්නේ අපි දැන් මෙහෙම කරමු sin 2x යට තියෙනනේ 4x යට 4x තියෙනවා හරි අපි sin 2x එළියට ගමුකෝ පේනවනේ කට්ටියට x බෙදීම sin 2x මෙහෙම එළියට ගමු ඒතර උඩ ඉතුරු වෙන්නේ මොනවද උඩ ඉතුරු වෙනවා මෙහෙමනේ x බෙදීම sin 2x ගත්ත එළියට උඩ ඉතුරු වෙනවා මෙන්න මෙහෙම 1 ධන x ඍණ cos 2x මෙහෙම ඉතුරු වෙනවානේ බෙදීම 4x එක්කුත් තියෙනවා අපි ඒක මෙතනින් දාගමු හරි මේ පැත්තේ තියෙනවා 1 ධන 2x ධන 1 ඍණ 2x හරි දැන් බලනවා මේකේ හරිද හරි හරි මේ ටික සුළු කිරීමක් තියෙන්නේ මේ ටික ඔයගොල්ලෝ පොඩ්ඩක් ලියා ගන්නකො මම මේ මකලා මෙතන හදන්නේ මොකද අපි ටිකක් ඉඩමදි නැත්තම් මේ ටික ලියා ගන්න වීඩියෝ එක පෝස් කරලා හරිද හරි අපි එහෙම කරමු ඊළඟට දැන් මෙහෙමනේ අපිට අන්තිම උත්තරේ අපිට ආවේ මෙහෙම කරන්න ආවේ අන්තිමට අපි මෙහෙම කරමු මෙතන හදා ගන්න පුළුවන් නේ අර ටයිප් එකක 2x බෙදීම sin 2x එක මෙහෙම හදා ගන්න පුළුවන් මෙතන හදා ගන්න පුළුවන් මෙතන අපිට 1 යට මෙහෙම ලියන්න පුළුවන් අපිට sin 2x බෙදීම x කියලා හරිද මේක දන්නවනේ 1 යට මෙහෙම ලියන්න පුළුවන් මේක x එක මෙතන 2යි සම්ල මෙතන 2ක් දාලා මෙතන අපි දෙකෙන් වැඩි කරා මේක අවුලක් නැහැ නේ
ලිමිට් හැමදාම මේක අමතක කරන්න එපා. ලිමිට් x යනවා බිඳුවට. ලිමිට් x යනවා බිඳුවට. හරි. මේ කැල්ල මම මේ කැල්ල මම කරන දේ. cos 2x නේ. කොහොම හරි තියෙන්නේ මොනවා වුණත් අන්තිමට තියෙන්නේ sin θ බෙදීම θ නේ. මේක sin වලට ගමු. එතන එනවා 1 ධන x ඍණ 1 ඍණ 2යි sin වර්ග x. cos 2x නේ තියෙන්නේ. බෙදීම 4යි x. මේ කැල්ලයි වෙනම තියෙනවා එළිය. මෙතන මේ කැල්ල උඩන්නේ මේ කැල්ල එකක් කරන අපි ඒකත් මෙහෙම ලියමු. ඉන්නෝනේ sin 2x බෙදීම 1x. මේකේ මේකට මේක කැපෙනවා. මෙතන එනවා x ඍණ 2යි sin වර්ග x එකක්. මෙහෙම එන්නේ x ඍණ 2යි sin වර්ගය x බෙදීම 4යි x නේ. හරි. මම මේ කැල්ල අපි පොඩ්ඩක් මම දැන් මෙහෙම කරන්න. මම මෙහෙම වැඩක් කරන්නම්. හරිද? හරි. මේක මෙතන මේකෙන්. හරි. මෙතන මම ලිමිට් එක දාන්න. එතකොට මේ එතකොට මෙහෙම දාමුකෝ. එතකොට මේකත් ආයි කරමු. x බෙදීම x බිඳුවට යනවා. ඒකේ යට sin 2x බෙදීම 2x. මේක අපි වෙනම ගමු. මෙන්න මේ විදිහට. x බෙදීම 4x ඍණ 2යි sin වර්ගය x බෙදීම 4x. වැඩේ හරියද? x ඍණ 2x. මෙතන 4x නේ තියෙන්නේ. x to x කැපෙනවා. හරි. මෙතන 2ට 1යි 4ට 2යි. වැඩේ ඉවරයි. දැන් මේ වල වෙනම ලිමිට් එක දාන්න. ලිමිට් x යනවා බිඳුවට මෙතන x වර්ගයක් දෙන්න xද මට තත්පරයක් දෙන්න. මේ ගානේ පොඩි අවුලක් තියෙනවද දන්නේ නැහැ. රයිට් මම මේ ගාන ටික බැලුවා මාගේ ස්කීම් එකත් එක්ක. ඒ අවුරුද්දේ ගාන වැරදි. ගානේ වැරද්දක් තියෙන්නේ. මේ කලින් මම අර දීපද ප්‍රමේයයේ තිබ්බ දීපද ප්‍රසාරණයේ ගානේත් ඔයා දැක්ක එක අවුරුද්දක වැරද්දක් තියෙනවා. මේ ඉතින් අර මෙහෙමයි ඉතින් දැන් ඔක දැන් 2022 ලංකාවේ ළමයි සෑහෙන දෙයක් ලිව්වනේ. හරිද? දැන් මේකේ දැන් සමහර ළමයි ඉන්න පුළුවන් මෙහෙම ආපුවම සමහර හිතන්න පුළුවන් ඒ කියන්නේ මට ගානේ කොහේ හරි වැරදිලාද කියලා හිතන අයත් ඉන්නවා. ඉතින් ඒතකොට ඒගොල්ලෝ කරන්නේ ඇත්තටම මේ ගාන වැරදි. හැබැයි ඒගොල්ලෝ හිතන්නේ දැන් ඒගොල්ලෝ සුළු කිරීම වැරද්දක් තියෙනවා කියලා. එතකොට ඒගොල්ලෝ ආයි මුලින් ඉඳන් ගාන හදනවා. එතකොට එතනත් වෙලාව යනවා. එතකොට එනවා ආයි අර උත්තරේ. දැන් ළමයි දන්නේ නැහැ ගාන වැරදි කියලා. මේකේ මේ ඔයගලන්ට තේරෙනවා ඇති. මෙතන ධන එන්නේ. sorry. දැන් අපි අර මේ වගේ ටයිප් එකක් ගන්න ඕනේ sin θ බෙදීම θ කියන කෙනානේ. දැන් මෙතන හදපුවාම මෙතන sin වර්ග x බෙදීම x එකක් තියෙන්නේ. මෙතන හරිනම් x වර්ගයක් එන්න ඕනේ. මොකක් හරි වෙලා. එතන x වර්ගය යන්නේ මෙතන තියෙන x එකක්. ඒතර ගාන හදන්න බෑනේ. එතකොට දැන් මේක දැක්කාම කියන්නේ හරියටම ගාන හදපු ළමෙක් මේක දැක්කාම ඒගොල්ලෝ හිතන්නේ මට සිලු කිරීම කොහෙද වැරදිලා කියලා පොර ආයි හද සාමාන්‍ය ආයි හදන්න පුළුවන්. ඉතින් ඒතර යාට එතනත් වෙලා වෙනවා. ඒතර ආයි හදපුවම ආයි එන්නේ මේ උත්තරේ. ඉතින් ගාන අර පේපර් එකක් හදනවා චුට්ටයි ඉතින් අර 3-4 සැරයක් චෙක් කරලා හදන්න ඕනේ ගානක් හදනකොට. මේ ගානේ වැරදි. මෙතන x වර්ගයක් එන්න ඕනේ. හරිද? හිතන්න මේ හරි මම හදන විදිය කියන්නේ. ඒතකොට දැන් හිතන්න මෙතන x වර්ගයක් ආවා. අපි ඇසියුම් කරමු මෙතන x වර්ගයක් එනවා කියලා. x වර්ගයක් આવත් හදන්න පුළුවන් නේ. එතකොට මෙයා එකක් වෙනවා. මෙයා 1ට 4යි ධන මේ කෑල්ල ඒතර එකක් වෙලා භාගයක් එනවා. මෙතන දෙකක් වෙනවා. හරිද? ඒතර මෙන්න මේක තමයි උත්තරේ ඉන්නේ.
හරි අපි එහෙනම් ඊළඟ ගානත් යන් අන්තිම ගාන හදලා හරි මම තව තෝරගත්ත හොඳ ගානක් 2017 ගාන. ඒක ටිකක් හොඳ. 2017 ගානේ ටිකක් හොඳ ගානක් ඒක. 2017 ගාන හදලා අපි ඩිස්කෂන් නවතුවා. ඊට පස්සේ ඔයගොල්ලෝ තව පාස් පේපර්ස් වල අර ගණන් ටිකක් හොයලා හදන්න. 2017 මෙන්න මෙහෙම එකක් තියෙනවා. හරිද? ඇල්ෆා කියන කෝණය තියෙන්නේ ෆයි බෙදීම 2.0 අතර. 90.0 අතර තියෙන කෝණයක් තමයි ඇල්ෆා කියන්නේ. එතකොට ලිමිට් x කියන කෙනා ඇල්ෆාට යද්දී අපිට දීලා තියෙනවා x ඍණ a. x ඍණ a වතාවක් x වර්ගයේ ධන x වර්ගයේ ධන x ඍණ ඇල්ෆා x ඍණ ඇල්ෆා x වර්ගයේ ධන ඇල්ෆා x ධන ඇල්ෆා වර්ගය ධන ඇල්ෆා වර්ගය බෙදීම මෙතන එනවා tan alpha tan x ඍණ tan alpha tan x ඍණ tan alpha right. එතකොට දැන් මේකෙත් ඔයගලන්ට තේරෙන්න ඕනේ මෙතන ත්‍රිකෝණමිතික ශ්‍රිතයක් දීලා තියෙනවා. හරි ත්‍රිකෝණමිතියකයක් තියෙනවා. මෙතන x ඍණ alpha තියෙනවා. එතකොට නිකන් මෙහෙම එකක් නෙමෙයි කියන්නේ කොහොම හරි අන්තිමට අපිට මෙහෙම එකක් හදලා නෙමෙයි දැනුනේ sin x ඍණ alpha බෙදීම x ඍණ alpha එකක් හදාගත්තා නම් මේක එකක් වෙනවා. දැන් x ඍණ alpha තියෙනවා. යට ත්‍රිකෝණමිතිකයකුත් තියෙනවා. දැන් මේක මොකක් හරි කරලා හරිද මේක මොනවා හරි කරලා මෙතන sin x ඍණ alpha එකක් හදාගත්තා නම් වැඩේ ගොඩ. හරි. අපි එනම් බලමු ඒක හදන්නේ කොහොමද කියලා. right මෙහෙම කරමු අපි. මෙතන tan වලිනේ තියෙන්නේ sin x ඍණ alpha එකක් අපිට හදා ගන්න ඕනේ. උඩේ කේස් යන්නේ නැහැ නේ. උඩේ කෙලින්ම alpha දාපුවාම මේ මොකක් හරි අගයක් එනවා. ඒක උඩ කේස් එකක් නැහැ. මේ හරය තමයි කේස් එක තියෙන්නේ. හරි. මෙහෙම කරමු. limit x යනවා alpha ට x ඍණ alpha x වර්ගය ධන alpha x ධන alpha වර්ගය බෙදීම මේ ටික අපි ත්‍රිකෝණමිතික කරමු. sin x බෙදීම cos x ඍණ sin alpha බෙදීම cos alpha. හරි. දැන් මේ දෙක පොදු හරයක් අරගෙන ගුණ කරලා දාමු. limit x යනවා alpha ට x ඍණ alpha x වර්ගය ධන alpha x ධන alpha වර්ගය බෙදීම මෙහෙම එනවා අපිට. cos x cos alpha පොදු හරයක් ගත්තා. දෙපැත්තට ගුණ කරලා දැම්මා. එතන sin x sin alpha මේ පැත්තේ එනවා. sin alpha ඍණ sin x cos alpha. හරි. දැන් ගාන හදලා ඉවරයි වගේ තමයි. දැන් මෙතන මේ ගාන හදලා ඉවරයි වගේ තමයි ඉතින්. හරිද? මේ තියෙන්නේ sin x ඍණ alpha ගේ ප්‍රසාරණය. හරිද? හරිම ලේසි. limit x යනවා alpha ට මේ කෙලිම ගුණ කරලා දාන්න. ඒතකොට මෙතන එනවා x. හරි. අපි දැන් මේ cos x cos alpha මේ කේස් යන්නේ නැහනේ. අපිට අර මේකේ මේ ප්‍රකාශනයේට අර ඩැමේජ් එකක් එන්නේ නැති. හරිද? අතාත්වික අගයක් මොනවාද මේ අර්ථ විරහිත එකක් එන්නේ නැති ඒවා අපි වෙනම පැත්තකින් තියමු. අපිට ඒ වගේ මේක කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් මේක උඩට ගිහින් මේක පැත්තකින් තියමු. ඒතර මේ උඩ එනවා x ඍණ alpha බෙදීම sin x sin alpha sin x sin alpha cos x cos alpha කියන්නේ මොකද්ද? sin x sin alpha උඩ එනවා cos x cos alpha. හරිනේ? cos x sin alpha. sorry වැරදුනා. cos x sin alpha එන්නේ. cos x sin alpha. හරි. මෙතන එන්නේ මේ sin x cos alpha. sorry මෙතන වැරදුනා. sin x cos alpha ඍණ cos x sin alpha කියන්නේ sin x ඍණ alpha ගේ ප්‍රසාරණයනේ. x ඍණ alpha ගේ ප්‍රසාරණය තමයි මේ තියෙන්නේ මෙතන. ඊට පස්සේ කෙලින් මෙතනට දාමු අපි sin x ඍණ alpha. හරි. එතකොට මේ ටික වෙනම තියෙනවා. cos x cos alpha වතාවක් x වර්ගයේ ධන alpha x ධන alpha වර්ගය. හරි. දැන් කෙලින් මේවට සීමාව දාන්න තියෙනවා. මේක ඇල්ලගේ මේ විදිහට හදා ගන්න ඕනේ. දැන් සීමාව දාන්න කලින් මෙන්න මෙහෙම අපි හදා ගන්න වෙනවා මේවා. මේකට ලකුණු දෙනවා. මේ හැම මේ ලියන හැම පොයින්ට් එකම මේ සීමාව දාන හැම පොයින්ට් එකකම ලකුණු දෙනවා. sin x ඍණ alpha බෙදීම x ඍණ alpha
වැඩි කිරීම ලිමිට් x alpha ට යද්දී cos alpha cos x cos alpha x වර්ගය ධන alpha x ධන alpha වර්ගය. හරි දැන් ගෙලින්ම මේක අපිට හදන්න තියෙන්නේ. එහෙම ගමු. මේක මෙහාට අරගෙන මේ කැලේ එකයිනේ. එකයි. මෙතන x alpha එනවා මෙතන cos alpha එනවා. ඒතර cos වර්ගය alpha එකක් එනවා. වර්ගය alpha එකක් එනවා. alpha වර්ගය alpha වර්ගය alpha වර්ගය 3යි alpha වර්ගය. මෙතන alpha වර්ගය මෙතන alpha මෙතන දැන් x alpha නේ යන්නේ. මෙයා alpha වර්ගයක් වෙනවා. මෙතන alpha වර්ගයක් already තියෙනවා. x alpha ට ගියම මෙතනත් alpha වර්ගයක් වෙනවා. 3යි alpha වර්ගය. මේක උත්තරේ. හරි. ඔච්චරයි ඒතර සීමාවේ තියෙන්නේ. ඒතර ඔයගොල්ලෝ තව පාස් පේපර්ස් වල සිලෙක්ට් කරගත්ත හොඳ ගණන් ටිකක් හදන්න. මම අර කිව්ව විදිහට පාස් පේපර්ස් වල තියෙන ඔක්කොම ගණන් හදන්න ඕනේ නැහැ. හරිද? එකම විදිහේ ගණන් හදලා තේරුමක් නැහැ. වෙනස් විදිහේ ගණන් ටිකක් ඔයගොල්ලෝ පොඩ්ඩක් ඇනලයිස් කරලා පේපර් එක අරගෙන ඔයගොල්ලන් සිලෙක්ට් වෙන්න ඕනේ. තේරෙන්න ඕනේ සාමාන්‍ය මොන වගේ ගණන් හැදුවොත්ද හොඳ මොන වගේ ගණන් ටිකක් හැදුවොත් සාමාන්‍යයෙන් ටිකක් අර හිතන්න හොඳ ගණන් ටිකක් තියෙන්නේ. ඒක සිලෙක්ට් කරලා හදන්න. ඔක්කොම ගණන් හදන්න එපා. ඒතකොට ඔයගොල්ලෝ තේරුම් ගන්න ඔයගොල්ලන්ට ඒ වෙලාවේ තව වෙන මොකක් හරි පාඩමකට ફોකස් එක දෙන්න පුළුවන්. හරි ඔච්චරයි ගාන එහෙනම්. ඔච්චරයි පාඩම. හරි.